පවතින අයහපත් කාලගුඩෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැස්සක ගංවතුර තත්ත්වයන් වාර්තා වනවා. ජලගැලීම් වලින් අම්පාර දිස්ත්‍රික්කයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ඒ හේතුවෙන් ගොඩබිම් මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති අයුරුයි මේ. මේ අතර කිට්ටංගි කලපුව පිටාර ගැලීමෙන් නවදන්වේලි සිට කල්මුනේ දක්වා දිවෙන කිට්ටංගි මාර්ගය ජලයෙන් යටව පවතිනවා. මාර්ගයේද වසා දමා ඇති අතර ගමනාගමන කටයුතු සිදු කරන්නේ නාවික හමුදා බෝට්ටු උපයෝගී කර ගනිමින්. වවනියාව දිස්ත්‍රික්කයේද අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති අතර මුලතිව් වඩුවාකල් පාලම ජලයෙන් යටව ඇති අයුරුයි මේ. පවත්න අධික වර්ෂාපතනෙන් උතුරු මැද පළාතේ මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා. ඒ හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන්ද පොළොන්නරුව සෝමාවතී මාර්ගය සුංගාවිල ප්‍රදේශයෙන්ද වසා ඇති බවයි පොලිසිය පැවසුවේ. අපිද පොළොන්නරුව සහ මනම්පිටිය ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විශේෂ දුම්රියක් යෙදවීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. මින්නේරිය වැව පිටාර ගැලීමෙන් හිඟුරක්ගොඩ ගල් අමුණ ප්‍රදේශයේ ගංවතුරට හසු පවුල් 35ක් පොලිසිය සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අද මුදාගත් ආකාරයයි මේ. පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කුඹුරුද විශාල ප්‍රමාණයක් අධික වැස්සෙන් යට වී තිබෙනවා. පොළොන්නරුව හුංගමාල ඔය පිටාර ගැලීමෙන් පොළොන්නරුව අරලගංවිල නික්කවතලන්ද කනිච්චයාගල වෙහෙරගල ප්‍රදේශවල කුඹුරු යායවල් ජලයෙන් යට වී ඇති අයුරුයි මේ. නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අඛණ්ඩ වර්ෂාවත් සමග නුවරඑළිය නගරය සම්පූර්ණයෙන් යටව පවතිනවා. වැලිමඩ නගරය ආසන්නෙන් උමා ඔය පිටාර ගැලීමෙන් වෙළඳසල් කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. ඔයෙන් පැල්ලට බයින්න වෙන බෑ බෑ බෑ.
කැප්පෙටිපොළ එරබද්ද ඔය පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් විනාශ වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග කඳපොළ ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ පැවසුවේ පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් ඉන් බලපෑමට ලක්ව ඇති බවයි. කිරම ඔය ජල මට්ටම ඉහළ යාමෙන් වලස්මුල්ල ප්‍රදේශයේ කුඹුරු මෙන්ම තංගල්ල වීරකැටිය මාර්ගයේ දෙකේ කණුව වගේගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඇදහෙළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බෙලියත්ත සිටින මළුව මහවැව වාන් දැමීමෙන් කුඹුරු හා පහත් බිම් යටවෙමින් පවතින අයුරුයි මේ. මාවය පිටාර ගැලීමෙන් කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ ගිරිඋල්ල නගරය ආසන්නයෙන් ජලයෙන් යට වී ගමනාගමනය සම්පූර්ණයෙන් එනහිට තිබෙනවා. මේ අතර පවතින අධික වර්ෂාපතනයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 43ක් මධ්‍යම පරිමාණ ජලාශ 52ක් වාන්දමමින් පවතිනවා. මේ අතර ඉංගිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා. මා මේ මොහොතේ සිටින ඉංගිනියාගල සේනානායක සමුද්‍රයේ වැව් බැම මත ඌවටත් නැගෙනහිරටත් දින කිහිපයක් පුරාවටම ඇදහැළුණු වර්ෂාපතන හේතු කොටගෙන මේ වෙනකොට අක්කර අඩි 4,72,000ක් පමණ ප්‍රමාණයක් ජලය පිරී තිබෙනවා. ඒ වගේම අඩි 92.2ක් පමණ මේ වන විට තිබෙන බව වසන්ත කුමාර අපගේ වාරිමාර්ග ඉංජිනේරු මහත්මයා අප සමග ප්‍රකාශ කර සිටියා. අම්පාර දිස්ත්‍රික්කයේ කුඩා වැව් වන කොණ්ඩුවටුවාන අම්පාර වලගම හිමිදුරාව වීරගොඩ ආදී වැව්ද මේ වන විටත් වාන් දමමින් පවතිනවා. අම්පාර කොණ්ඩුවටුවාන මාර්ගය හා අම්පාර කල්මුනේ මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වුණා. මේ මොහොත වෙනකොට අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම වැව්වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව තමයි වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා සඳහන් කරේ. අප වාර්තාකරු පැවසුවේ අවදානම් ඇති ස්ථාන සඳහා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන්ද යොදවා ඇති බවයි. මේ අතර රාජාංගනයේ ජලාශයේ වාන්දොරටු 10ක් විවෘත කර ඇති අතර ඉන් තප්පරයට ගණාඩි 20000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරෙනවා. කලා වැවේ වාන්දොරටු දෙකක් මේ වන විට අඩි 19 බැගින් විවෘත කර පවතිනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.